සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. පිළිකාව සුවපත් කර ගැනීමේ මගේ කතාවේ වීඩියෝ එකක් ගේන්න ගොඩක් පරක් වුණා. ඒකට හේතු වුණේ මට සුපුරුදු පරිදි අවුරුද්දකට සැරයක් කරන විශේෂ පරීක්ෂණ වෛද්‍ය පරීක්ෂණ වලට මුහුණ දෙන්න සිද්ධ වුණා සහ පාසලේ ඉතින් අපේ රැකියාව අනුව අපිට ගොඩාක් වැඩ තියෙනවා. මේ හැම දෙයක් නිසාම තමයි වීඩියෝ එකක් කරන්න පරක් වුණේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කිමෝതെරපි ප්‍රතිකාරය අතරතුරදී අපිට ඇතිවන ඉතාම දරා ගන්න බැරි දරුණු රෝග පීඩා තත්ත්වයක් ගැන. ඒ තමයි මලබද්ධය සහ බඩ බුරුල් කරවා යෑම ලූස් මෝෂන් තත්ත්වය. මේකෙදි ලූස් මෝෂන් තත්ත්වය ඇති වුණොත් නම් ඒක පාලනය කරන්න රෝහල්ගත වෙලා බෙහෙත් විදින්න වගේ ප්‍රතිකාරවලට යන්න සිද්ධ වෙනවා. මලබද්ධය කියන රෝගී තත්ත්වය අපිට ගෙදරදීම පාලනය කරගන්න පුළුවන්. බැරිම වුණොත් තමයි රෝහල්ගත වෙන්නේ. මට මෙතනදී ඇති වුණේ මලබද්ධය කියන රෝගී තත්ත්වය. මට හොඳටම මතකයි මම බාත්රූම් එකේ බඩ ගාලා තියෙනවා වේදනාව දරා ගන්න බැරුව. ඉතින් ජීවිතේ එපා වෙන තරමට මේ මලබද්ධය කියන රෝගී තත්ත්වය කිමෝതെරපි ප්‍රතිකාරවල තියෙන අධික සැරගතිය නිසා අපට ඇති වෙනවා. මේකෙදී වෛද්‍යවරු අපට නිර්දේශ කරන්නේ ගොඩාක් වතුර බොන්න කියලා. මුලින්ම ඔක්කාරයට එනතුරු වතුර බොන්න කියලා තමයි කියන්නේ. එතකොට වතුර සාන්ද්‍රණය ඇඟේ දියර සාන්ද්‍රණය වැඩි වුණාම ඇඟ වේලෙන එක අඩු කරලා මලබද්ධය කියන තත්ත්වයෙන් අපිට සහනයක් ලබා ගන්න පුළුවන් කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. මම වතුර ලීටර් 6 දක්වා බොන්න උත්සාහ කළා. ඇත්තම කිව්වොත් අමාරුවෙන් හරි බීවා. එතකොට අර ગેස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වේ පව නැති වෙනවා. ඒකත් මේ තත්ත්වයේදී අපිට අනිවාර්යෙන්ම එන රෝගී තත්ත්වයක් බේත්වල සැර නිසා. ඊට අමතරව වතුර වලට අමතරව වෛද්‍යවරු නිර්දේශ කරන අධික ලෙස පළතුරු කන්න කියලා. හැබැයි ඉතින් අර සෙම ඇදුම වගේ රෝගී තත්ත්වයන් තියෙනවා නම්, රුධිරයේ සීනි මට්ටම වැඩි නම්, ෂුගර් තියනවා නම් එතකොට ඒ වලටත් පරිසම් වෙලා තමයි, ඒ ගැන සැලකිලිමත් වෙලා තමයි පළතුරු අපි තෝරගන්න ඕනේ. මට මුලින්ම නිර්දේශ කළේ ගස් ලැබු. ගස් ලැබු කෑලි කපලා කනවටත් වඩා ජූස් එකක් විදියට හදාගෙන වතුර සාන්ද්‍රණය වැඩි කරලා බොන්න කියලා තමයි කිව්වේ මට පපායා ජූස් එක. ඉතින් මම මේකට ඇබ්බැහි වුණා. මේක ගොඩාක් බීවා. ඊට අමතරව අනිත් පළතුරු වලටත් උත්සාහ කළා. තැඹිලි බොන්න කියලා කියනවා. තැඹිලිත් බීවා. හැබැයි තැඹිලි ගොඩාක් බීලා මට පොටෑසියම් වැඩි වෙලා ඒකත් ගැටලුවක් වුණා. ඒ නිසා වෛද්‍යවරු නිර්දේශ කරන ප්‍රමාණය තමයි බොන්න ඕනේ. ඊළඟට මේ සිරප් එක ලැක්ටියුලෝස්. මේක ෆාමසි වල ගන්න තියෙනවා. වෛද්‍ය නිර්දේශය මත පාවිච්චි කරන්න ඕන. ඒත් ෂුගර් හැම තියෙනවා නම් මේක ඒ කියන විදියට තමයි බොන්න ඕනේ. ඉතින් ආපහු වීඩියෝ එකෙන් හම්බ වෙන්නම්. සුවපත් වේවා.